පාන්දර චූටි පැටව පෙර පාසලට ආවට පස්සේ සෙල්ලම් මිතුරට ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් අද දවසේ අපි චූටි පැටවන්ට වෙනස් සෙල්ලමක් කරන්න අවස්ථාව උදා කරලා දුන්නා. මොකක්ද කියලා ඔයාලට පේනවා ඇතිනේ අපේ චූටි පැටව කරන්නේ. ටීචර්ලත් එක්ක එකතු වෙලා හරියට කොම් පිට්ටු වෙනව නේද මේ අය? බලන්නකෝ. හරිම ආසාවෙන් කොම් පිට්ටු වෙනවා. කවියකුත් කියනවා. සමහර අයගේ කොම් පිට්ටුව කුඹි කාලා කියලත් සමහර බබාලා කියනවා. කවිය කියා කොම් පිට්ටුවට තට්ටු කරලා පොල් කටු උස්සලා බලනකොට කොම් පිට්ටුව කාලා. ඉතින් මේ බලන්න මේ යාළුවට වෙලා තියෙන එක. ඉතින් ඊට පස්සේ යාළුවෝ ටික හයියෙන් කවිය කියන්න පටන් ගන්නවා. ටීචර්ලත් එක්ක එකතු වෙලා හරිම ආසාවෙන් කොම් පිට්ටු ගොඩාක් හැදුවාද උදේ. උදේට එන හැම යාළුවෙක්ම වගේ මේ වගේ ක්‍රියාකාරකම් වලට නිරත වෙනවා. හරි සතුටින් තමයි දූලා පුතාලා කියලා ભેදයක් නැහැ. මේ වගේ සෙල්ලම් කරන්නේ චූටි පැටව. ඉතින් නිදහස තියෙන හැම වෙලෙම චූටි පැටවුන්ට ගෙදරදී මේ වගේ වැලිත් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. අපේ පැටවුන් නම් හරි ආසයි මේ වගේ සෙල්ලම් වලට. බලන්න කොච්චර ලස්සනට ආසාවෙන් මේ වැඩවල යෙදෙනවද කියලා. චූටි පැටව මල් වගේ. එයාලගේ ලෝකේ හරි සුන්දරයි. මේ සතුටින් ගෙවෙන ළමා කාලයට පෙර පාසලකින් අපි කරන්න ඕනේ නැත්තේ මෙන්න මේ විදිහේ අත්දැකීම් දරුවන්ට දෙන එක තමයි. චූටි කාලේ ලැබෙන ලස්සන අත්දැකීම් කවදාවත් ජීවිතේ